සෙයි කිව්වම තමයි. ක්වොලිටියට මේක. දැන් අපි ඉන්ස්ටන්ට්ලි ආව මේක. හරිද? අපි ආපු මේක තුර්කිෂ් කඩේ මෙන්න බාබිකියු. මේක තමයි ඒගොල්ලන්ගේ 15 රියල්ස් half chicken barbecue එක. guys අතරම කියනවා නම් ඒක මම දන්නේ නැහැ මං හිතුවේ ඉන්දියන් මේ පොට්ටක් කියලා බලද්දි තුර්කිෂ් රෙස්ටෝරන්ට් එකක්. මේක ඇත්තටම කියනවා නම් මේ අපි අර රැන්ඩම්ලි චූස් කරපු කාඩයක්. රැන්ඩම්ලි කියන්නේ අපි සෙයිද් මේක හොඳයි කියලා කියපු හින්දා අපි ඇවිල්ලා කාලා බලමු කියලා චූස් කරපු කාඩයක්. ඒගොල්ලන්ගේ වයිට් සෝස් එකත් එක්ක ඩිප් කරලා මෙන්න මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයි එක කාලා බලමු. ආයිබෝන් කියලා පිළිගන්නවා තවත් අලුත් වීඩියෝ එකකින්. මගේ නම ෆයිනාස්. දැන් අද මයි සෙයිද් මේ අද මයි සෙයිද් අද අපි මොනවද කරන්න යන්නේ කිව්වොත් අද ෆුඩ් රිවිව් එකම තමයි. ඇත්තටම කියනවා මම දන්නේ කොහෙද නම් එන්න කෙබබ් සම්පූර්ණ පොරෝ. ග්‍රිල් චිකන් කන්න තමයි අපි අද යන්න කියලා මේ යන්නේ. ඇත්තටම මම පොට් එක දන්නේ නැහැ. අපේ කවුද මේ සෙයිද් විතරයි දන්නේ. දැන් සෙයිද්ගේ hi friends. දැන් අපි සෙයිද් එක්ක ඒ පොට් එකට ඇවිල්ලා ඉන්නේ. ඇවිල්ලා දැන් මේ ගිහිල්ලා බලන්න යන්නේ ඒකේ තියෙන ග්‍රිල් එක ගණන් කොහමද හොඳයිද ග්‍රිල් චිකන් එහෙම සුපිරිද කියලා. හරිද? හරි අපි එන වැඩි කතා කරන්නේ නැතුව මාත් දැන් අද පොඩක් බිසි වෙලා ඉන්නේ. මොකද මම දැන් ලංකාවට යන්න කියලා බලාගෙන ඉන්නේ. මේ වීඩියෝ එක පරක් වෙලා එයි. හැබැයි ටිකක් මේ මම අද ට්‍රැවල් කරන සීන් එකේ ඉන්නේ. ඒකේ හින්දා පොඩ්ඩක් මෙහෙ වෙයි. ගණන් ගන්න එපා. පොඩ ඩාම් වෙනවා ඒක ගැන එඩි හිතන්න එපා. හරි අපි එන වැඩි කතා කරන්නේ නැතුව ගිහිල්ලා බලමු මේ ග්‍රිල් එක කොහොමද රහ කොහොමද ගණන් කොහොමද ඒ ඔක්කොම ටික මේ වීඩියෝ එකෙන් අපි අද එක්ස්ප්ලෝර් කරලා බලමු. එන්න යන් මාත් එක්ක. guys අතරම කියනවා නම් ඒක මම දන්නේ නැහැ මං හිතුවේ ඉන්දියන් මේ පොට්ටක් කියලා බලද්දි තුර්කිෂ් රෙස්ටෝරන්ට් එකක්. දැන් මේ තුර්කිෂ් රෙස්ටෝරන්ට් එකේ තමයි අපි අද ගිහිල්ලා කණ්ඩ යන්නේ. යන් ඇතුළට එනවා. කඩේ ඇතුලේ ගත්තාම මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මේක ඇත්තටම මේ ප්‍රොමෝෂන් වීඩියෝ එකක් නෙමෙයි. හරිද? අපි අර රැන්ඩම්ලි චූස් කරපු කාඩයක්. රැන්ඩම්ලි කියන්නේ අපි සෙයිද් මේක හොඳයි කියලා කියපු හින්දා අපි ඇවිල්ලා කාලා බලමු කියලා චූස් කරපු කාඩයක්. මේකේ බාබිකියු එක පට්ටලු මේ with bone ඒ කියන්නේ ග්‍රිල් එක කියන්නේ බාබිකියු එක තමයි. හරිද? රියල් 15ට තිබිලා තියෙන්නේ. ඒක තමයි මේ සෙයිද් කාලා තියන්නේ. දැන් ඒක ග්‍රිල් එක කියවට ග්‍රිල් චිකන් බාබිකියු තමයි. හරිද? දැන් අපි මේ බාබිකියු එක කාලා බලමු කොහොමද කියන තරම් හොඳයිද නැත්නම් මේ නිකන් අර ෂෝ එකක් විතරද මේ මිනිස්සු වෙන්නන්නේ කියලා අපි අද කාලා මම ඕගලන්ට ඇත්තම රිවිව් එක දෙන්නම්. ඉන්ස්ටන්ට්ලි ආව තුර්කිෂ් කඩේ මෙන්න බාබිකියු. මේක තමයි ඒගොල්ලන්ගේ 15 රියල්ස් half chicken barbecue එක. හරිද? with bone. හරිද? ඒගොල්ලන් කියන්නේ with bone කියලා. හරිද? ඒකෙන් තමයි ගණන් අඩු කියලා. හැබැයි බලද්දිම පට්ටම looks tasty. හරිද? බලද්දි පට්ටම look එක නිකන් පට්ට taste look එකක් තියෙන්නේ. හරි අපි එහෙනම් කාලාම බලමු කොයි වගේද කියලා. අපි පුනා බලන් හිටපු බාබිකියු එකේ රිවිව් එක තමයි අද මම ඔයගලන්ට දෙන්න හදන්නේ. ඉස්සෙල්ලාම දැන් පට්ටම බඩගිනිත් එක්ක ඔයගලන්ගේ වයිට් සෝස් එකත් එක්ක ඩිප් කරලා මෙන්න මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයි එක කාලා බලමු. වයිට් සෝස් එකත් මික්ස් කරලා දී සුපිරි. අනිත් එක තමයි ඒගොල්ලන්ගේ රොටි එකක් දෙනවා. හරිද? මේක තුර්කිෂ් ස්පෙෂල් රොටියක් ඒගොල්ලන්ගේ. හරිද? හැම තුර්කිෂ් කඩේකම වගේ දෙනවා. හරිද? හරි දැන් අපි කාලා බලමු බාබිකියු එක. මෙන්න මේ ඩිප් පාරක් දාලා හරිද? எப்படி இருக்கு மசாலா සෙයි කිව්වම තමයි. ක්වොලිටියට මේක. for 15 riyals damn worth enough. කියන්නේ සුපිරියට මේ තරම් සුපිරියට දෙනවා. බාබිකියු හරිද? පීසස් දෙකක් දෙනවා. පීසස් දෙකක් ප්ලස් මේ රොටි අනිත් එක හරිද සලාඩ් අනිත් එක ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්. this the guys. ඇත්තටම කියනවා மசாலா சூப்பரா இருக்கு. மசாலா யார் மசாலா வேற லெவல் தானே. வேற லெவல். அதான் நான் சொன்னேன் மர்மராக்கு கம்பேர் பண்ண வேற லெவல் சூப்பரா இருக்கு.
මේ වගේ පොඩ්ඩක් අපි අල්සද්දලා තියෙන මර්මරා කියලා. හරිද? මර්මරා එකයි මේකයි කල්පනා කරලා මර්මරා එක ටිකක් එක්ස්පෙන්සිව්. හරිද? ඒ මැදට ඔඩිනරි තමයි. But make it next level, guys. 15 real promotion, huh? No, 15 real, it's bone. Boneless is 18 real. Guys, damn it. So chicken is always taste with bone only. Yeah. So boneless, I think it will not be so tasty. You guys have to try one time. With bone only. This is so nice. It's in Najma area. This is in Najma area. Exactly, Said's place. Okay? Near to Jarir bookstore. Near to Jarir bookshop, right? Airport road. Yeah. Sorry, Exactly, Najma. there is an Afghan Union Mandir in front of the door. To be honest, right, guys. French fries are super taste French fries. Next level, guys. ඔගොල්ලෝ එනවා හරිද කෙලින්ම උම්මුගුලිනා වල බහලා උම්මුගුලිනා දන්නේ Umgolina metro station. උම්මුගුලිනා මෙට්‍රෝ ස්ටේෂන් වල බහලා ආෆ්ගන් මේක ආෆ්ගන් යුනියන් මන්දිරය ගාවට හරියට මේක ඔපොසිට් තියෙන්නේ මම කඩේ නම දාන්නම් එළියට යද්දි ඒක කඩේ නම මම මතක නැහැ next level, guys. मैं already ऊपर देखा नहीं मेरा मतलब सही दूध बढ़ेगी नहीं सही तो too much he feels too much hungry he says for also yes we will let him to do it කාලා කරලා එළියට ආවා මෙන්න මේක තමයි අපි කාපු රෙස්ටෝරන්ට් එක තුර්කිෂ් ලයෝනක් රෙස්ටෝරන්ට් හරිද කෙලින්ම තියෙන්නේ අර පේනවද ආෆ්ගන් මන්දියක් ගාව මේ තියෙන්නේ ආෆ්ගන් මන්දියක ඉස්සරහම තමයි කඩේ තියෙන්නේ ඇවිල්ලා try කරලා බලන්න ඇත්තටම next level experience එකක් තිබ්බේ සුපිරියටම තිබ්බා කෑමේම පට්ටම quality ඒ වගේම අර price එකත් පට්ටම affordable. නේද දැන් වීඩියෝ එක ඉවර කරන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. හරිද? දැන් අපි කෑවේ මම හිතන්නේ ප්‍රොමෝෂන් එකක්ද කොයිද හරිද? ඒකේ with bone ඒ barbecue grill එක හරිද? රියල් 15යි. රියල් 15යි මේ සුපිරියටම තිබ්බා. next level. අතරම කියන සුපිරි. හරිද? ඇවිල්ලා ඕගලන්ට try කරලා බලන්නම පුළුවන්. ඒ තරමට සුපිරියටම තිබ්බා. අනිත් දේ තමයි මේ කඩේ මම දැක්ක විශේෂ දෙයක් තමයි ගොඩක් මිනිස්සු ෂවර්මා කනවා. ඒ කඩේ ෂවර්මා සුපිරිලු. අපි නම් try කරේ නැහැ මොකද already වැඩි හින්දා හරිද overloaded. දැන් අපි ඊළඟ පාර ඇවිල්ලා ෂවර්මා එකකුත් කමු. හරි අපි එන මේ වගේ තවත් සුපිරි වීඩියෝ එකක ඊළඟ පාර ඕගලන්ව හම්බෙන්න. එතකන් වීඩියෝ එක යන්න කලින් මේ අමතක කරන්න එපා. channel එකට subscribe කරලා Facebook එකට follow කරලා TikTok එකට follow කරලා Instagram එකට follow කරලා ඔක්කොටම follow කරලා link එකේ ඉන්න එතකොට තමයි මේ touch එකේ ඉන්න එතකොට තමයි මම දාන හැමදේම ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේ ඔක්කොගේම links ටික පළවෙනි description එකේ තියෙනවා. ඔයගලන්ට ලේසියෙම ගිහලා join වෙන්න පුළුවන්. හරි අපි එහෙනම් වීඩියෝ එක ඉවර කරලා ඊළඟ පාර තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් signing off finals.